අයිබෝන් දරුවනේ උසස් පෙළ විභාගයේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රය තුල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉතා වැදගත් ප්‍රශ්නයක් තමයි ලෝකසිතියම් ලකුණු කිරීම. මෙම ලෝකසිතියම් ලකුණු කිරීම සම්බන්ධව යම්කිසි අවබෝධයක් ඔයාලා වෙත ලබා දෙන්න තමයි මම අද දවසේදී සූදානම් වෙන්නේ. රයිට්, අපි මුලින්ම ලෝකසිතියමක් ඇඳලා ඉමු. රයිට්. මේ වගේ දල සිතියමක් අපි ඇඳගත්තට පස්සේ මේකේ ස්ථාන 10ක් එහෙම නැත්නම් ලෝකයේ විවිධ ප්‍රදේශ ස්ථාන 10ක් ඔයාලට සිතියමක ලකුණු කරන්න එනවා. එතකොට මේව ලකුණු කරනකොට යම්කිසි විද්‍යාත්මක ක්‍රමයක් පවතිනවා. දැන් සමහරු කරන අඩුපාඩු ටිකක් තියෙනවා. අන්න ඒ අඩුපාඩු ටික තමයි මම මෙතනදී පෙන්නලා දෙන්නේ. රයිට්. අපි බලමු සාමාන්‍යයෙන් ඔයාලා මේ ලෝකයේ විවිධාකාරයේ ස්ථාන දේවල් ලකුණු කරනකොට ඔයාලා ඒ සඳහා යම්කිසි වර්ණ භාවිතයක් සිදු කරන්න ඕනේ. යම් වර්ණ ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් මම ස්ථාන 10ක් ගන්නම් විවිධ දේවල්. ඒවා කොහොමද ලකුණු කරන්න කියලා මම කියලා දෙන්නම්. දැන් බලන්න මේ විදිහට අපි ගමු අපි කවුරුත් දන්නවා ලෝකයේ තියෙන දිගම ගංගාව අපි ගත්තොත් මෙන්න මේම තියෙනවා ගංගාවක්. දැන් කවුරුත් දන්නවා මෙන්න මේ ගංගාව මෙන්න මේ හරියෙන් ආරම්භ වෙලා මොකද වෙන්නේ මෙහෙම ගලාගෙන ඇවිල්ලා මෙන්න මෙතන ඊජිප්තුව කයිරෝ කියන නගරේ ළඟින් මේ මුහුදට මොකද්ද දන්නවා මේ මැද මුහුද අපි කියනවා මධ්‍යධරණී මුහුද මෙන්න මේ මුහුදට වැටෙනවා. එතකොට දැන් අපි මේ ගංගාවක් නිසා මේ සඳහා භාවිතා කරන්න ඕනේ නිල් පාට වර්ණය යොදා ගන්න ඕන. ඒතර නිල් පාට වර්ණය යොදාගෙන ඒ ගංගාවේ දල වශයෙන් ඒකේ හැඩය එන්න අපි මොකද කරන්න ඕනේ මෙන්න මෙහෙම අදින්න ඕන. ඊට පස්සේ ඇඳලා ඔයාට තියෙනවා මේ දීලා තියෙන ස්ථාන වලට අදාළව එකේ ඉඳලා 10 දක්වා ඕඩරයක්. එතකොට ඒ ඕඩරේ නයිල් ගඟ කියන එක තියෙන්නේ කීවෙනි ඕඩරේටද ඔයාලට තියෙන සමහරට 2ට තියෙන්න පුළුවන් 4ට තියෙන්න පුළුවන් අපි ගමුකෝ මෙතන පළවෙනි එකකින්ද. එහෙනම් අංක 1. එහෙනම් මේ ගංගාව ළඟින් අංක 1 මේ විදියට දාන්න ඕනේ. අංක 1 දාලා එතන ළඟින්ම සමහර ළමයි කරන දෙයක් තමයි පුතේ මේක ඈතට ඊතල දාලා ඔහොම ලකුණු කරන්න යනවා. එහෙම ලකුණු කරන්න එපා. එහෙම ලකුණු කරොත් ඔයාලට විභාගයේදී ලකුණු නැති වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මෙහෙම මොකද කරන්න ඕනේ මේක ළඟ අංක 1 දැම්මා. ඒක ළඟම නයිල් කියලා ලියන්න නයිල් ගඟ කියලා ලකුණු කරන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහට ලකුණු කරන්න ඕන. රයිට්. ඊට පස්සේ අපි ගමු ලෝකයේ තියෙනවා කාන්තාර ප්‍රදේශ. කාන්තාර වෙලා දන්නවා වර්ග දෙකක් තියෙනවා ලෝකේ. සීත කාන්තාර සහ උණුසුම් කාන්තාර. රයිට්. දැන් අපි බලමු විශාලම කාන්තාරයේ විදිහට අපි දන්නවා මේ රටවල් 15ක විතරම ව්‍යාප්තලා තියෙන කාන්තාවක් තමයි කාන්තාරයක් තමයි සහරා කාන්තාරය. දැන් මේ තියෙන්නේ සහරා කාන්තාරය. එතකොට කාන්තාර ප්‍රදේශයක් ලකුණු කරන්න ඕනේ පුතේ මතක තියාගන්න කහපාට වර්ණය ඒ සඳහා යොදා ගන්නවා. එතකොට ඔයාලා කහපාට වර්ණයකින් තමයි මේක සේයා කරන්න ඕනේ කාන්තාරයේ විහිදිලා තියෙන ශ්‍රේෂ්ඨඵලය ඒ භූමියේ තියෙන විශාල ප්‍රදේශයක යම් ශ්‍රේෂ්ඨයක් තුළ පැතිරලා තියෙන මේ කාන්තාරයේ දල වශයෙන් ඒක අඳින්න ඕන මේ සිතියම තුළ. අඳින්න ඕනේ වර්ණ ගන්නන්න ඕන කහපාට වර්ණයෙන්. රයිට්. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ කහපාට වර්ණයෙන් මේක පාට කරලා අංක 2 අපි දානවා. ඔයාලගේ ඕඩර් පිළිවෙලට අහලා තියෙන විදියට විභාගයේදී ඒ අදාළ අංක දාන්න අංක 2 කියලා දැම්මා. අපි ලියනවා සහරා කාන්තාරය. සහරා කාන්තාරය. ගොඩක් දරුවෝ මොකද කරන්නේ මේ සිතියම් ලකුණු කිරීම ගොඩාක් අය මේකට කැමති නැහැ. හැබැයි මතක තියාගන්න දරුවනේ සිතියම් ලකුණු කරන එක හරිම ලේසි වැඩක්. ඉතින් අප පන්තිවලදී අපි ඒ ලෝකයේ විවිධ ප්‍රදේශ ස්ථාන අපි ලකුණු කරනවා විභාගයේ අදාළ අවුරුදු දෙක තුළ ආසන්න වශයෙන් 2500ක් 3000කට ආසන්න ප්‍රමාණයක් අපි ලෝකේ විවිධ ලක්ෂණ අපි ලකුණු කරනවා භූමිය තුළ තියෙන. ඉතින් ඒ නිසා
හිතන්නකො 3000ක් 2500ක් විතර ලෝකයේ ස්ථාන හොඳට ලකුණු කරලා ගියපු ළමයෙකුට මේ ලකුණු 10 ගන්න එක හරිම ලේසි. රයිට්. අනිත් කාරණාව තමයි පුතේ මේක හරි ලේසි ලකුණු ගන්න. දැන් සිතියමක් මතක තියාගන්නකො සිතියමක් ලකුණු කරනවා කියනකොට ඒ අදාළ ස්ථාන මතක තියෙන්න එපායි. නැතුව හිතන්නකො ඒ ස්ථාන ටික ඔයා හරියටම දන්නව නම් මේ සිතියම හරි පහසුවෙන් ලකුණු කරන්න පුළුවන් ඉතාම අඩු කාලයකදී. මොකද ලොකු සටහන් විස්තරාත්මක සටහන් කරුණු ලියන්න නෑ. ඒක නිසා හරි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ ලෝක සිතියම් ලකුණු කිරීම කියන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මේකට ගොඩක් මහන්සි වෙලා උනන්දුවෙන් වැඩ ටික හරියට කරගන්න. ඉතින් ඊටාම පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ සිතියම් ලකුණු කිරීම කියන එක. රයිට්. දැන් මම ලකුණු කරා මොකක්ද? නයිල් ගඟ ඒ වගේම තමයි පුතේ සහරා කාන්තාරයෙන් නිල් පාට වර්ණය දැම්ම නයිල් ගඟට. ඒ වගේම තමයි සහරා කාන්තාරයෙන් අපි ලකුණු කරා කහ පාට වර්ණයෙන්. කහ පාට වර්ණයෙන් ඒකේ ශ්‍රේෂ්ඨ ඵලය අපි පෙන්නනවා. රයිට්. එතකොට තවත් තියෙනවා අපි ගමු වනාන්තරයක් වගේ එකක්. දැන් වනාන්තරයක් විදිහට ගත්තොත් එහෙම මේ පෘථුවියේ හදවත විදිහට අපි සලකන නිවර්තන වර්ෂා වනාන්තරය තමයි ඇමසන් වනාන්තරය. ඉතින් බලමු අපි ඇමසන් වනාන්තරය. එතකොට ඇමසන් කියන්නේ විශාල රටවල් ගණනාවක ව්‍යාප්ත වෙලා තියෙන වනාන්තර ප්‍රදේශයක්. ඉතින් අපි ඇමසන් ලකුණු කරමු බලන්න මේ සිතියම ඇතුලේ. දැන් ඇමසන් ගත්තොත් එහෙම මෙන්න මේ හරියට වගේ වෙන්න මේ බ්‍රසීලයේ වැඩි කොටසක් මේකේ තියෙනවා. ඒක නිසා වනාන්තර ලකුණු කරනකොට අපි යොදාගන්නේ වර්ණය තමයි. මම මේ එකම පෑනේ ලකුණු කරාට ඔයාලා මේ සඳහා පාට පැන්සල් පෙට්ටියක් පාවිච්චි කරලා ඒ අදාළ වර්ණ යොදන්න ඕනේ. දැන් මෙතන අපි ගත්තොත් මේ ඇමසන් වනාන්තරය ලකුණු කරන්න ඕන වර්ණය තමයි කොළ පාට වර්ණේ පාවිච්චි කරන්න. එතකොට කොළ පාට වර්ණේ පාවිච්චි කළා මේ ඇමසන් වනාන්තරයේ යම් භූමිය තුළ පැතිරලා තියෙන ප්‍රදේශය සේයා කරලා දක්වන්න ඕන වර්ණයකින් මෙන්න මේ විදිහට. ඉතින් හරීම ලේසි මේ ලකුණු කරන එක. ස්ථාන ටික දන්නවා නම් හරි පහසුවෙන්ම මේක වැඩේ කරන්න පුළුවන් ඊටාම කෙටි කාලයකදී. රයිට්? රයිට්. එතකොට අනිත් එක තමයි තවත් වැදගත් කාරණාවක් වෙන පුතේ මේ සිතියම් ලකුණු කරනකොට සිතියම් කවදාවත් කටපාඩම් කරන්න බෑනේ. දැන් හිතන්නකෝ ඇමසන් වනාන්තරය කී කටපාඩම් කරනවා. වචනේ මතක හිටිනවා. හැබැයි සිතියම ඇතුලේ ඒක ලකුණු කරන්න බෑනේ. ඒක නිසා මොකද කරන්න ඕනේ මේවා සිතියම නැවත නැවත බලන එක හරහා සහ ලකුණු කරන එක හරහා තමයි මේක මතක තියාගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම. රයිට්. දැන් අපි දන්නවා තුන්වෙනියට ලකුණු කරා. ඒ ළඟින්ම අපි ලියනවා අංක 3 දැම්මා. මොකද්ද? ඇමසන් වනාන්තරය අංක 3 දැම්මා. රයිට්. අපි යනවා ඊගාවට තවත් වැදගත් ලක්ෂණයක්. ඒ තමයි පුතේ අපි හිතමුකෝ කඳු වැටියක් වගේ දෙයක්. උස්බිමක් වගේ දෙයක්. සානුවක් වගේ එකක්. අන්න ඒ වගේ කඳු වැටියක් අපි ගමු මෙතනදී. නේද? කඳු වැටියක් කියනවා දන්නවා මුදුන් කිහිපයක් තියෙන විශාල උස්බිම් ප්‍රදේශයකට අපි කියනවා කඳු වැටියක් කියලා. එතකොට ඔයා දන්නවා දැනට ලෝකයේ තියෙන විශාලම කඳු වැටිය විදියට සලකන්නේ හිමාලයා කඳු වැටිය. ඒකේ තමයි පුතේ ලෝකේ තියෙන උසම කඳු මුදුන තියෙන්නේ. මුදුන් ගණනාවක් තියෙනවා. උසම මුදුන් ගණනාවක් තියෙනවා මේ හිමාලයා කඳු මුදුනේ. ඒ කඳු වැටියේ උසම කඳු මුදුන් අතරින් වඩාත් මේ පෘථිවි තලයේ මත උසින් වැඩිම කඳු මුදුන විදියට තියෙන මේ එවරස්ට් කඳු මුදුන තියෙන්නේ මෙන්න මේ හිමාලයාගේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ හරියේ කඳු වැටි අපි මේ විදියට ලකුණු කරනවා. මේ චීනේ පැත්ත, මේ ටිබෙටේ මේ පැත්තට මේක යනවා මෙහි ඉඳලා මෙහෙම. මේ විදියට අපි ලකුණු කරනවා. එතකොට මේ කඳු වැටියක් ලකුණු කරනකොට අපි භාවිතා කරන්නේ පුතේ මතක තියාගන්න හොඳට දුඹුරු පාට වර්ණය පාවිච්චි කරනවා. දුඹුරු පාට වර්ණය අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවමයි. එතකොට ඔයාට තේරෙනවා අනිවාර්යෙන් මේ භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගන්නකොට ඔයාට අඩුම පාට 6කවත් පාට පැන්සල් පෙට්ටියක් ඔයාට තියෙන්න ඕනේ. පාට පැන්සල් පෙට්ටියක් අවශ්‍ය වෙනවා. රයිට්. එහෙනම් දුඹුරු පාට වර්ණය පාවිච්චි කරලා හිමාලයා කඳු වැටිය අපි මෙතනදී ලකුණු කරනවා. හිමාලයා කඳු වැටිය. රයිට්. දැන් මේක ලකුණු කරලා මොකද කරන්නේ? අර වගේම තමයි මේ කඳු වැටියේ විශාල කඳු වැටියක් මේක. එතකොට මේකේ
දුඹුරු පාට වර්ණේ පාවිච්චි කළා දල හැඩයක් එන්න මේ හිමාලයාගේ තියෙන විදිහට අපි මෙන්න මේම තිතකින් කවදාවත් කඳු වැටියක් ලකුණු කරන්නේ නැහැ. සමහර අය තිතක් තියෙන නම ලියනවා. නමුත් තිතක් තියන්න එපා. රයිට්. එතකොට මේකේ පැතිරීම මෙන්න මේ විදිහට පෙන්වනවා දුඹුරු පාට වර්ණෙන්. අපි ලියනවා නම මොකද්ද? අපි ලියමු හිමාලයා. හිමාලයා මොකද්ද? කඳු වැටිය. හිමාලයා කඳු වැටිය. රයිට්. හිමාලයා කඳු වැටිය. අංක කීයද අපි දැම්මේ? 4 වෙනි එක. මෙන්න 4. අන්න 4 ආසන්නේම දාන්න ඕනේ. ඒ ළඟින්ම පුළුවන් තරම් නම ලියන්න ඕනේ. රයිට්. තවත් කඳු වැටියක් අපි ගමු කොකට. රයිට්. ඔයාලට පේනවා තවත් කඳු වැටියක් ගත්තොත් මෙන්න මේ හරියේ තියෙනවා. විශාලම කඳු වැටිය විදිහට අපි හැඳින්වුවේ මොකද්ද? හිමාලය කඳු වැටිය. එතකොට ලෝකේ වඩා දිගින් වැඩිම කඳු වැටිය විදිහට අපි සලකන්නේ ඇන්ඩීස් කඳු වැටිය. රයිට්. එහෙනම් මෙන්න මේ ප්‍රදේශයේ ඉඳලා ඇත්තටම පුතේ මේවා මම ඔයාලට කියලා දීලා තියෙනවා පාඩම් වලදී මේ හිමාලයා ඇන්ඩීස් රොකී වගේ කියලා කියන්නේ නැමි කඳු පන්ති. ඉතින් මේ වගේ නැමි කඳු පන්ති ගණනාවක් මේ මහද්වීප මායිම් වලට වෙන්න හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම නැමි කන්දක් තමයි මෙන්න මේ ඇන්ඩීස් කියන කඳු වැටියත්. එහෙනම් ඇන්ඩීස් කඳු වැටිය මෙන්න මේ දකුණු ඇමරිකාවේ මෙන්න මේ කොටසට වෙන්න මේ හරිය තියෙනවා පේරු චිලි මෙන්න මේ හරිය දීවාප්තලා තියෙන්නේ. එහෙනම් ඒකත් දුඹුරු පාට වර්ණයෙන් අපි මොකද කරන්න ඕනේ? ඒ කඳු වැටියේ ශ්‍රේෂ්ඨ පැතිරීම යම් ප්‍රමාණයකට ගැළපෙන විදිහට ඒකේ හැඩයට සමාන වෙන විදිහට මොකද කරන්න ඕනේ? ඒක දුඹුරු පාට වර්ණයෙන්ම පාට කරන්න ඕන. රයිට්. එහෙනම් මේ විදිහට අපි ලියනවා මෙතන මොකද්ද? ඇන්ඩීස් කඳු වැටිය කියලා දාලා අපි දානවා මෙතන මොකද්ද? අංක 5. දැන් ස්ථාන 5ක් අපි ලෝකේ ලකුණු කරා. හිමාලයා කඳු වැටියත් ලකුණු කරා, ඇන්ඩීස් ලකුණු කරා, ඒ වගේම ඇමසන් වනාන්තරය ලකුණු කරා, සහරා කාන්තාරය ලකුණු කරා, නයිල් ගඟ ලකුණු කරා. රයිට්. දැන් එතකොට අපි ගමු රටක්. රටක් ලකුණු කරන්නේ කොහොමද? මතක තියාගන්න අපි දන්නවා මේ ලෝක සිද්ධියම ඇතුලේ විශාල රටවල් තියෙනවා, කුඩා රටවල් තියෙනවා. එතකොට මතක තියාගන්න යම්කිසි රටක් ලකුණු කරනකොට ඔයාලා යම්කිසි වර්ණයක් පාවිච්චි කරලා ඒ රට පාට කරලා දක්වන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මම ගන්නම් මෙතන තියෙන උදාහරණයක් විදිහට අපි ගමුකෝ මෙන්න මෙතන තියෙනවා මේ ජපානයේට උඩින් තියෙනවා මෙන්න මෙතන කොරියාව. දැන් මේ චීනේ තියෙනවා මේ තියෙන්නේ ජපානය මෙන්න මේ හරිය. එතකොට මේ හරිය තියෙනවා මොකද්ද? මේ කොරියාව තියෙන්නේ. එතකොට කොරියාව අපි ගමුකෝ මේකේ කොටස් දෙකක් තියෙනවා. ඔයාලා දන්නවා උතුරු කොරියාව, දකුණු කොරියාව. මම දකුණු කොරියාව කියන කොටස ගන්නවා. එතකොට මේ කොරියාව කියන රට පුතේ යම් වර්ණයක් පාවිච්චි කරලා පාට කරන්න ඕන. පාට කරලා අපි ඒ ළඟින් ලියනවා මොකද්ද? දකුණු කොරියාව. දකුණු කොරියාව කියලා ලියලා අදාළ අපි මොකද කරන්නේ? අංකය ඒ ළඟින්ම දාන්න ඕනේ. දකුණු කොරියාව. ඉතින් එනකොට මතක තියාගන්න රටක් පාට කරන්නේ රටක් ඔයාලා වර ලකුණු කරන්න આવොත් එහෙම ඒක මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් යම් වර්ණයක් පාවිච්චි කරලා ඒක පාට කරන්න ඕනේ. රයිට්. ඒ වගේම තමයි තව එකක් ගමු. අපි ගමු මෙන්න මේ විදිහට ගිනි කන්දක් ගමුකෝ. ජපානයේ කියපුවාම ගිනි කන්දක් මතක් වෙනවනේ නේද? ලස්සන හිම පිරිච්චි ගිනි කන්දක් ඔයාට දකින්න පුළුවන්. නේද? ඉතින් නිදන යමහලක් විදිහට තියෙන මේ ගිනි කන්ද තමයි පුතේ ෆූජි ගිනි කන්ද. එහෙම නැත්නම් අපි කියනවා ෆූජියාමා ගිනි කන්ද. එතන මේ ෆූජියාමා ගිනි කන්ද හරිම ලස්සන ගිනි කන්දක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ ජපානයේ තුල තියෙන. ඒ වගේම දැන් ඔයාලා සිතියම් ලකුණු කිරීමේදී තාම වැදගත් වෙන්නේ මේ ගිනි කන්දක් ඔයා ලකුණු කරන්නේ කොහොමද? ඒ සඳහා පාවිච්චි කරන්න ඕනේ පුතේ රතු පාට ත්‍රිකෝණයක්. දැන් මම මේ එකම වර්ණයෙන් පාට කරාට මේවා. නමුත් ඔයාලා ඒ සඳහා යම්කිසි පාට වර්ණ අනිවාර්යයෙන්ම භාවිතා කරන්න වෙනවා. රයිට්. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මම මේ විදියට ත්‍රිකෝණයක් රතු පාට ත්‍රිකෝණයක් මගින් මොකද කරන්නේ? මම ඒක ත්‍රිකෝණයක් දාලා රතු පාට මෙතනින් ලියනවා මොකද්ද? මෙතනින් මම ලියනවා මොකද්ද ලියන්නේ? ෆූජියාමා ගිනි කන්ද. එහෙනම් ගිනි කන්ද. ෆූජියාමා ගිනි කන්ද. අංක දානවා අංක 7. අංක 7.
රයිට්. එහෙනම් දැන් ඔයා දන්නවා ගිනි කන්දක් ලකුණු කරද්දී රතු පාට ත්‍රිකෝණයක් පාවිච්චි කරන්න වෙනවා. රයිට්. දැන් අපි ස්ථාන 7ක් ලකුණු කරා. හොඳයි. දැන් ඊගාවට අපි ලකුණු කරමු තෘණ භූමියක් ලකුණු කරමු. තෘණ භූමියක්. ඔයා දන්නවා රුසියාවේ මෙන්න මේ ඉඳලා මේ හරියට ව්‍යාප්තලා තියෙන තෘණ භූමියක් තියෙනවා මෙහෙම. මෙහෙම තෘණ භූමියක් තියෙනවා. අපි කියනවා ස්ටෙප්ස් තෘණ භූමිය. දැන් තෘණ භූමියක් ලකුණු කරන්නෙත් පුතේ කොළ පාට වර්ණේ පාවිච්චි කරන්න පුළුවන්. කොළ පාට වර්ණේ කිසි ගැටලුවක් නැහැ. යොදා ගන්න පුළුවන්. එතකොට ඕනම නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කොළ පාට තෘණ ගස් අඳින්න පුළුවන් කොළ පාටින්. මෙන්න මේ විදිහට තෘණ ගස් ඇඳලා පෙන්වන්න පුළුවන්. ඔයාලට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් පාඩමක් තමයි බියෝම කියන පාඩම. මේ බියෝම පාඩමේ අපි ඉගෙන ගන්නවා තෘණ භූමි වර්ග දෙකක්. එකක් සෞම්‍ය කලාපීය තෘණ භූමි සහ අනිත් එක නිවර්තන කලාපීය තෘණ භූමි කියලා. හොඳයි දැන් බලමු. එතකොට මෙන්න මෙතන තියෙනවා තෘණ භූමියක්. මෙන්න මේ විදිහට මම කොළ පාටින් මේක ඇඳලා පෙන්නනවා. ඔයාට පුළුවන් කොළ පාටින් මේක පාට කරන්න පුළුවන්. ඇඳලා ශේෂ්ත්‍රයේ ව්‍යාප්තිය පෙන්නනවා මේ විදිහට. මම මොකද කරන්නේ? ඇඳලා තෘණ භූමියක් කොළ පාට. රයිට්. එහෙනම් මෙතන මොකද්ද තියෙන්නේ? ස්ටෙප්ස්. හරි. ස්ටෙප්ස් කියන තෘණ භූමිය ලකුණු කරා. එතන දැම්මා අදාළ අංකය අනිවාර්යයෙන්ම ස්ටෙප්ස් කියන තෘණ භූමිය දැම්මා. නම දැම්මා. කීවෙනි අංකයද අපි ලකුණු කරේ? 8 වෙනි අංකය. රයිට්. තව තෘණ භූමියකට යන්කෝ අපි. තවත් තෘණ භූමියකට අපි යනවා. මෙන්න මෙතන ඔයාට පේනවා පුතේ මෙතන මේ තියෙන්නේ මොකද්ද? උතුරු ඇමරිකානු මහද්වීපය. මේ උතුරු ඇමරිකානු මහද්වීපයේ මෙන්න මේ ටික ඇලස්කාව විදියටත් ඊට උඩ කොටස් ටික අපි මෙතනින් එහාට කැනඩාව, ඒ වගේම මෙන්න මේ ටික මෙක්සිකෝව, මෙන්න මේ ටික තමයි ඇමරිකාව විදියට අපි ගන්න. මේ විදියට ගන්නවා. හොඳයි. දැන් බලන්න පුතා. තවත් ඇමරිකාවේ තියෙන තෘණ භූමියක් තමයි පේරිස් කියන තෘණ භූමිය. ඒ වගේ තෘණ භූමි ගණනාවක් තියෙනවා අපි දන්නවා නේද? සමහර ඒවා සෞම්‍ය කලාපී, සමහර ඒවා නිවර්තන කලාපී. රයිට්. මෙතන තියෙනවා තෘණ භූමියක්. මොකද්ද? මෙන්න මෙහෙම මෙන්න මේ ප්‍රදේශය තුල තෘණ භූමියක් තියෙනවා. මේ පේනවා නේද? මම ඒකත් අර වගේම කොළ පාට වර්ණේ පාවිච්චි කරලා මෙන්න මෙන්න කොළ පාට සලකුණු පාවිච්චි කරලා අපි මොකද කරන්නේ? මේ තෘණ භූමිය මොකද ගන්නෙ? ලකුණු කරනවා. මොකද්ද මේකේ නම? පේරිස්. පේරිස් කියන තෘණ භූමිය. තෘණ භූමිය. පේරිස් කියන තෘණ භූමිය. දැන් පුතා මෙතන මම කීවෙන එකද ලකුණු කරේ? අංක 9 ලකුණු කරේ. ඔන්නෝම අපි ඒක දාන්න ඕනේ. රයිට්. ඒ වගේම අපි දකිමු මේ බොකු ප්‍රදේශයක්. බොක්කක් විදිහට අපිට ගන්න පුළුවන්. දන්නා බොක්කක් කියලා කියන්නේ ගොඩබිම දෙසට කාවැදුණු පළල් විවරයකින් සාගරය හා සම්බන්ධ වෙලා පවතින බොකු කොටසකට අපි කියනවා නේද? මේ වගේ බොක්කක් කියලා කියනවා. රයිට්. එතකොට මේ බොක්ක ගත්තොත් එහෙනම් ජලය සම්බන්ධ ගොඩාක් දේවල් අපි ලකුණු කරන්නේ නිල් පාට වර්ණයෙන්. දැන් මෙතන තියෙනවා බොක්කක්. අපි කියනවා මෙක්සිකෝ බොක්ක. මෙතන තියෙනවා අර්ධද්වීප දෙකක්. එකක් තමයි ෆ්ලොරිඩා අර්ධද්වීපය, යුකටාන් අර්ධද්වීපය. එතන මෙන්න මේ හරිය තියෙනවා මොකද්ද? බොක්කක්. මොකද්ද මේ බොක්ක? මෙක්සිකෝ බොක්ක. ලෝකේ ඊටාම අපිරිසිදු ජලය පවතින අතර විනාශයට ලක් වෙච්චි, දූෂණය වෙච්චි ජල කොටසක් විදිහට මේක සලකන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ මේක අපි නිල් පාට වර්ණේ පාවිච්චි කරලා මොකද කරන්නේ? මේ විදිහට මේ මෙක්සිකෝ බොක්ක ඇඳලා දක්වනවා. රයිට්. එහෙනම් මේ මෙක්සිකෝ බොක්ක කියලා මෙතන ලියලා මෙක්සිකෝ බොක්ක කියලා ලියලා මොකද කරන්න ඕනේ? මෙක්සිකෝ බොක්ක කියලා ලියලා ඒ නිල් පාටින් පාට කරලා අදාළ අංකය අපි 10. විභාගයේදී නම් මතක තියාගන්න ස්ථාන 10යි එන්නේ. ඉතින් අපි වැඩිපුර සංඛ්‍යාවකුත් එක්ක කීපයක් ලකුණු කරමු. මගේ භූගෝල විද්‍යාව පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට ඊටාම පිළිවෙලකට මේ විෂය ඉගෙන ගන්න පුළුවන්. ඉතින් සිප්ලන් මහනුවර සිප්ලන් අධ්‍යාපන ආයතනය තුලදී ඊටාම විධිමත් විදියට අපේ පන්තිය පවත්වනවා. ඉතින් 2026 පන්තියක් දැනටමත් යනවා. ඉතින් අලුතෙන් ඉන්න දරුවෝ විශේෂයෙන්ම 2027 උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න දරුවන්ට සිප්ලන් අධ්‍යාපන ආයතනය තුල අප විසින් පවත්වන මේ භූගෝල විද්‍යාව පන්තිය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් ආයතනය තුලින් එම ආයතනයේ YouTube නාලිකාව තුලින් සියලු දේ දැනගන්න පුළුවන්. ඉතින් ආයතනයට පැමිණිලා මේ පන්තිය පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් ඊටාම පිළිවෙලට අපි වැඩ ටික හරියට කරනවා දරුවනේ. ඔබේ අනාගතය අපිට ඊටාම වැදගත්. ඒ නිසා මේ විෂය ඊටාම හොඳට ඔයාලට දැනෙන විදියට පන්තිය තුලදී අපි උගන්වනවා. ඉතින් ඒකට
සියලු දෙනාටම සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. right.